කොටි ත්‍රස්තවාදීන්ට බරපතල පරාජාත් කර දෙමින් කිලිනොච්චි නගරය මුදා ගැනීම යුද ඉතිහාසයේ අමරණීය සිහිවටනයක් බව ක්‍රියාන්විතයට එක් වූ වීරෝදාර රණවිරුව පවසති. නිවැරදි නායකත්වය හා මඟ පෙන්වීම මෙම ජයග්‍රහණයට හේතු බව ඔහු කියා සිටිති. රූපවාහිනියේ ශාලික පෙරේරා මේ පිළිබඳව ගෙනෙන වාර්තාවක්. කිලිනොච්චි නගරය මුදා ගැනීමෙන් අනතුරුව ඒ සංචාරය කිරීමට ජාතික නාලිකාවේ අපට හැකි වුණා. කිලිනොච්චිය මුදාගෙන පැය කිහිපයකින් එම ස්ථානට ළඟා වූ පළමු මාධ්‍ය කණ්ඩායම වූයේ ජාතික නාලිකාවේ මාධ්‍ය කණ්ඩායමයි. කිලිනොච්චිය මුදා ගැනීමට දායක වූ 57 වෙනි සේනාංකය හා 58 වෙනි සේනාංකයේ රණවිරුවන් කිලිනොච්චියේ නගර මැදේ රැස්ව සිටි දැඩි උද්‍යෝගයකින් 58 වෙනි සේනාංකය බ්‍රිගේඩියර් ශමින්ද සිල්වා මහතාගේ නායකත්වයෙන් පරන්තන් දෙසින් කිලිනොච්චියට ඇතුළු වෙද්දී 57 වෙනි සේනාංකය මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ නායකත්වයෙන් කිලිනොච්චිය ආක්‍රමණය කළා. කිලිනොච්චිය මුදා ගැනීමේ විජයග්‍රාහී උත්සවය පැවැත්වුණේ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන්. මුළු රටේම ජයග්‍රහණය. මුළු ජාතියේම ජයග්‍රහණය. ඉතින් මේකට නායකත්වය දුන්න අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් මගේ නායකයා විදාමුදාපති ඇතුළු සියලු දෙනාගේම උදව්වෙන් ශක්තියෙන් ඒ හැමෝගෙම විශේෂයෙන් මගේ හමුදාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ නායකත්වය යටතේ ඉතාමත් ශක්තියෙන් ධෛර්යයෙන් මගේ මේ ඉන්න වටේ ඉන්න සෙබළුගේ කැපවීම තුලින් මුළු ජාතියටම අපිට දායක කරන්න පුළුවන් අද දිනේ ලොකුම ජයග්‍රහණය. කිලිනොච්චිය මුදාගත් රණවිරුව මේ වන විට එම ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීමේ නිරතව සිටිනවා. රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය පවතින්නේ ඉතා ඉහළ මට්ටමක. කොටින්ගේ බලකොටු පිණ දමමින් ඔවුන් මේ වන විට මුලතිව් අභියෝග ජය ගැනීමට බලාපොරොත්තු වන්නේ. ඒ අභියෝග ජය ගැනීමට ඔවුන්ට ශක්තිය ඇති බව ඔවුන්ම පවසනවා. ඒක මුලතිව් කියන්නේ දෙච්චරම අමාරු සටනක් වෙන්නේ නැහැ. මොකද හේතුව අපේ රණවිරුවන් ඉතාමත්ම ශ්‍රේෂ්ඨම අභිමානය කියන්නේ මගේ ශක්තිය ධෛර්යය මේ දක්වා කරපු ඒ ගමන මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මුලතිව් කියන තනත් ගොස් මුළු ශ්‍රී ලංකාව වාසී සියලුම ජනතාවට එක්සේසත් කරන්න පුළුවන් හැකියාවක් තිබෙන රටක් ජාතියක් හැටියට අපි මේ රණවිරුවන් සියලු දෙනාම එකතු වෙලා මේ රටට සියලුම ජනතාවට සාමය ගෙනනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම සතුටුයි ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන්ම අපි මේ අවස්ථාවේ සතුට ප්‍රකාශ කරනවා. අපි මේ වගේ අවස්ථාවකට මේ ලංකාව මේ වගේ අවස්ථාවකට අවස්ථාව බලාගෙන සිටියා මුළු ශ්‍රී ලංකාව මේක අද අපි ඉෂ්ට කරලා තියෙන්නේ. වැඩි කාලයක් යනට කලින් මේ හැම බලායනියක් සමගම අපි ඉදිරියට ගිහිල්ලා මේ ඊළඟ කාර්යවත් වැඩියට කලින් ඉෂ්ට කරනවා. රණවිරු විජයග්‍රහණ හමුවේ කොටි ත්‍රස්තවාදීන් මෙන්ම කොටි හිතවාදී විවිධ බලවේගද අසරණ වී ඇතැයි දේශපාලන පක්ෂ නියෝජිතයෝ පවසති. මුදා ගනු ලැබූ කිලිනොච්චි නගරය සංවර්ධනය කිරීම රජයේ ඊළඟ පියවර බවද ඔවුහු කියා සිටිති. මේ ජයග්‍රහණය හමුවේ මන්දෝත්සාහයේ වෙලා තිබෙන්නේ එහෙම නැත්නම් කනස්සලටපත් වෙලා තින්නේ වේලුපිල්ලේ පිරබාහරන් පමණක් නෙවෙයි. පිරබාහරන්ගේ ත්‍රස්ත කල්ලිය පමණක් නෙවෙයි. ඔවුන්ගේ දේශපාලන ගැත්තන් මේ ප්‍රදේශවල ජීවත් වෙන දේශපාලන ගැස්සන් හිතන් එන්ජයන් ඒ සියලු දෙනාමත් මේ ජයග්‍රහණය හමුවේ විශ්වෝපයටපත් වෙලා තිබෙනවා. ඉතින් ඔවුන්ගේ විශ්වෝප වීම ගැන අපි පුදුම වෙන්න ඕනේ නෑ. මේ ජයග්‍රහණයේ දෙස බලලා හදවතින් සතුටු වෙන්න බැරි
රටවැසියෙක් ඉන්නවා නම් ඒ රටවැසියන්ට අත් වෙන ඉරණම ගැන කතා කරන්න අපිට දෙයක් නැහැ. නමුත් මුළු මහත් ලක්වාසී ජනයා දේශපාලන ભેදයෙන් තොරව මේ ජයග්‍රහණය හැමුවේ සතුටු වෙනවා. මේක හැල්ලුවට ලක් කරන්නේ නැහැ. මේ ජයග්‍රහණයේ නිහතමානීව සතුටු වෙන ගමන් ඊළඟ ජයග්‍රහණ මව්පොළොවට දිනා දීම සඳහා වුන් බලාපොරොත්තු සාගත වෙනවා. මේ ජයග්‍රහණය නොදැක ඒකට කුඩු කතා කියමින් කාලය ගත කරන වෙනත් මාතෘකා අල්ලගෙන දේශපාලනයේ ජීවත් වෙන්න බලන උදවියට දේශපාලන වශයෙන් අනිත්‍යවත සංකාරා කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. ලිමංකඩ සහ මුලතිව් යන ස්ථාන දෙකේ තවත් දරුණු සටන් දෙකක් පවතිනවා. ඊට ප්‍රථම LTT සංවිධානයේ වියරු වැටීමෙන් යුතුව නොයෙකුත් ආකාරයේ අපරාධකාරී ත්‍රස්තවාදී මෙරේච දුෂ්ට ක්‍රියා සිදු කරන්න පුළුවන්. ඒ නිසා අපේ විමසිලිමත් භාවය ඒ ලෙසම පවත්වා ගැනීම තව තවත් ශක්තිමත් කර ගැනීම අපේ රණවිරුවන් වටා මුළු ජාතියම පක්ෂපාත දේශපාලන ભેදෙන් තොරව එකතු වෙතු තිබෙනවා. ඒ වගේම ඉදිරි කාලයේදී මේ උතුරු පළාතේ නිරවිකරණය අවසන් වුණායින් පස්සේ ඒ පළාතට ප්‍රජාතන්ත්‍රකරණයක් සංවර්ධනයක් අපි ගෙන ආ යුතුයි. ඒ නිසා මේ සමස්ත ක්‍රියාදාමයේ නිම වෙන තෙක් අපි සියලු දෙනාම සිසු නොයෙකුත් ගැටලු ප්‍රශ්න ආර්ථික ගැටලු සමාජ ගැටලු වෙනත් ගැටලු අපිට තිබුණා. අපි එක අරමුණක සිට මේ ජයග්‍රහණයෙන් විජයග්‍රහණය කරා යන්න මේ වසර අපේ අදිෂ්ඨානයේ වසර ලෙස නම් කළා අපි ක්‍රියා කළ යුතුයි. මේක ඓතිහාසික ජයග්‍රහණය. අපේ රටේ සමහර දේශපාලඥයින් පසුගිය වකවානු තුලදී කිව්වා LTT ත්‍රස්තවාදී සංවිධානයේ ලෝකේ ප්‍රධානතම ත්‍රස්තවාදී සංවිධානයක්. ඒ අය පරාජය කරන්න බැහැයි කියන පරාජිත මානසිකත්වයක් අපේ රටේ ජනතාවට දුන්නා. මම හිතන්නේ මේ පරාජිත මානසිකත්වය වෙනස් කරලා නව මාවතකට ගිහිල්ලා ඒ ඕනෙම සටන ජයග්‍රහණය කිරීමේ හැකියාව අපේ විරෝධාර රණවිරුවන් සතුයි කියන කාරණේ අපි දැන් සනාථ කරලා තියෙනවා. මම හිතන්නේ ඒට නායකත්වය දුන්නේ අධිකරණ ජනාධිපතිතුමන් ඒ වෙනස කළේ එතුමා. பொதுவாக இன்றைய நாள் ஒரு மிகவும் முக்கியத்துவம் කිලිනොච්චිය මුදා ගැනීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මේ ජයග්‍රහණය දෙමළ ජනතාවට ඉතාමත් වැදගත්. මේක ඉතිහාසයේ අමතක කරන්න බැරි දවසක්. මේ රටේ ජන ජීවිතය අඩාල් කිරීම සඳහා විවිධ තැන්වල බෝම්බ පිපිරීම් ඒ වගේම විවිධ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න පුළුවන්. රජයේ හමුදාවන් මේ සඳහා සම්පූර්ණ ආරක්ෂාව ජනතාවට සපයනවා. රජයත් මේ සඳහා අවධානයෙන් ඉන්නවා. නමුත් අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි පහුගිය වකවානුව ඇතුළත මේ රටේ ජනතාව රජයට දීපු සහයෝගය වගේම ඉදිරි මේ අවසාන මෙහෙයුම කරන තුරු අවදියෙන් ඉඳලා සිවිල්ෙන් ඉඳලා මේ රටේ සියලුම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සඳහා තම තමන් විසින් මේ අවස්ථාවේදී රජයට සහ ආරක්ෂක හමුදාවට දිය යුතු සහයෝගය උපරිම වශයෙන් ලබා දෙයි කියලා. මොකද ත්‍රස්තවාදයක අවසාන කොටසේ කරන්න පුළුවන් එකම දේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල කිරීම පමණයි.